ඔබතුමා ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න තමයි මෙතන දීලා තියෙන්නේ. විපක්ෂද ආණ්ඩු පක්ෂද වුණත්. මගේ අද මෙතනට පැමිණීමේ බලාපොරොත්තුව තමයි ඔබතුමාලගේ විශේෂඥතාවයෙන් වෙච්ච වැරදක් අඩුපාඩුවක් තියෙනවා ඒක නොවෙන්න. මගේ බලාපොරොත්තුව. ඒක තමයි මම හිතන්නේ අපේ මහාචාර්ය අපේ ලේකම්තුමාගේ හැමෝගම වෙන්නත් ඕනේ වෙන්නෙත්. ඉතින් මගේ යුතුයකමක් තියෙනවා වාක්‍යයක් තියෙනවා ඔබතුමාලට ගරු කරලා මේක ගැන මම දන්න ටික කියන්නේ. ඒ නිසා මේ ඉස්සෙල්ලාම සභාපතිතුමනි මේ process එක මම දෙසැම්බර් මාසේ 5 වෙනිදා ආවට පස්සේ අධ්‍යයනය කරා. මේ process එකේ ලංකා කෝල් කියන ආයතනය 2%ක්වත් නැහැ. මෙතන ඇත්තටම සැබෑ නියෝජනය වෙන්න ඕනේ නම් මේකේ ලක්විජේ ඉන්න ඕනේ. ගරු අජිත් පීපෙර මන්ත්‍රීතුමා හිටපු රාජ්‍ය ඇමතිතුමා විදිහට එතුමා දන්නවා. මම හිතන්නේ එතුමා ඒක තමයි අදහස් කරේ. මෙතන විදුලි වල මණ්ඩලයේ ඉන්න ඕනේ. ඉස්සෙල්ලාම සභාපතිතුමනි ටෙන්ඩර් නෝටිස් එක එනවා රෙජිස්ට්‍රේෂන් එක එනවා සභාපතිගේ නමට. දැන්ට මට ආවට පස්සේ අඩුම ගානේ මට ඒක ඕපන් කරවන්නවත් බෑ. ඒක මම බාරගත්තයි කියලා යවනවා BOC කියලා. කියන්නේ bid opening කමිටු මාව නිවැරදි කරන්න පුරුදුලා. ඊට පස්සේ ඒකට යවනවා. එතන කිසිම සම්බන්ධ නැහැ. එතන ඉන්නවා CB එකේ දෙන්නෙකුයි අපේ එක්කෙනෙකු ඉඳලා ඕක ඕපන් කරනවා. ඊට පස්සේ මේ සභාපතිතුමනි ඕක යනවා ඊට පස්සේ අපි ඒ අතරතුර එනකොට ඔන්න ලක්විජයෙන් එනවා අපිට රික්වයර්මන්ට් එක. අවශ්‍යතාවය කොච්චරද? ඒක දෙන්නේ විශේෂඥයෝ. ඒ විශේෂඥයෝ ටික එව්වට පස්සේ ඒක එවනවා CB එකේ ජෙනරල් මැනේජර්. ඒ ජෙනරල් මැනේජර් අපිට එවනවා මෙන්න මේක තමයි ඊළඟ වාරයට අවශ්‍ය කරන ගල් අඟුරු අවශ්‍යතාවය. ඒක අපි යවනවා මිනිස්ට්‍රියට. මිනිස්ට්‍රියෙන් ඊට පස්සේ ඒක යවනවා කැබිනට් එකට යවලා කැබිනට් එකෙන් තෝරනවා බෙක් එකයි කියන්නේ බිට් ඕපනින් ඉවැලුවේෂන් කමිටි සමා වෙන්න ඕනේ සමහර වචන වලට. ඊට පස්සේ අමාත්‍යාංශය. ඕක තමයි යන්නේ. එතනත් 9 දෙනෙක් ඉන්න තැන බෙක් එකේ ඉන්නේ ලංකා කොහොල් එකෙන් දෙන්නයි. ඊට පස්සේ අනිත් කමිටි එකේ කවුරුත්ම නැහැ. ඊට පස්සේ ඕක දුන්නට පස්සේ තනිකරම CB එකෙන් අපිට දෙනවා සල්ලි. ඒක ඇමතුමා දන්නවා. ඒ සල්ලි ටික අපි ඒගොල්ලන්ට දෙනවා. ඕ විදිහට යනවා. ඊට පස්සේ අපි තෝරනවා මේ සප්ලයර්. මේ පාර සප්ලයර් තෝරලා තුනවා. සප්ලයර් තේරුවට පස්සේ ඒ සප්ලයර් එකෙන් එන ඒ ලෝඩ් පෝට් එක, කියන්නේ ඒ පැටවුම් බරා ඒ සහතිකය අපි එයාගෙන් ගන්නවා. සප්ලයර්ගෙන්. ඒ ගන්නකොට එතනත් අපිට අයිතියක් ලංකා කෝල් එකට නැහැ. එයා අපිට දෙනවා 3 දෙනෙක්ව. හරි එක්කෙනෙක්. මේ පාර මම ආවට පස්සේ 3 දෙනෙක් ගැන දුන්නා. ඒ වෙනකොට ඔක්කොම ඩිසයිඩ් වෙලා තීරණය වෙලා ඉවරයි මේ සවුත් ඇෆ්‍රිකාවෙන් ගේන්නේ කියලා. එතකොට අපි මේ තුනට අදාළව අපි අපේ සවුත් ඇෆ්‍රිකාවේ ඉන්න මහ කොමසාරිස්තුමාට කතා කරලා තානාපතිතුමාට කතා කරලා අපි ආධාර ඉල්ලුවා පළවෙනි වතාවට මෙහෙම එකක් බලන්න. එතකොට එතුමා බලලා කිව්වා මේ දකුණු අප්‍රිකානු රජයේ නියාමනය අනුව මේ 3 දෙනාගෙන් එක්කෙනා ඉන්නේ. එතකොට අපි එයාට කිව්වා මේ 3 දෙනාගෙන් එක්කෙනා ඉන්නේ. එයාව තමයි අපිට පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ කියන නම මිත්‍රා SK කියන එක. ඊට පස්සේ ඒකෙත් බැලුවාම සභාපතිතුමා ඒකෙත් අපි බලාපොරොත්තු වෙන සංයුතිය එකේ නැහැ. ඊට පස්සේ අපි යාට ආයෙ කතා කරපුවාම එයා කිව්වා එහෙමනම් ඉන්දුනීසියාවේ තියෙනවා යගේ මව් සමාගම හරි ශාඛා සමිතිය. ඒතොර ඒකෙන් ගත්තර කම නැද්ද මේ ලැබ් රිපෝට්. ඊට පස්සේ අපි ඉන්දුනීසියාවේ ඉන්න තානාපතිතුමියට මම පෞද්ගලිකව කතා කරලා ලියුමකුත් ඒවා අපිට මට දැන් දෙන්න පුළුවන් ලියුම් එක. එහෙම දුන්නා එයාගේ සහයෝගයත් ගත්තා. ඒතොර මෙහෙම තමයි වෙන්නේ. නැතුව මේ දකුණු අප්‍රිකාවේ ලැබ් එක තිබිලා ඉන්දුනීසියාවෙන් ගෙනාවා කියන අර්ථයක් යනවා. ඒක මම හොයලා බලපුවාම එහෙම නෙමෙයි. ඒගොල්ලන්ගේ මව් සමාගමේ ශාඛාවක් අනුව එනවා. එතකොට ඒකට අපිට කිසිම මැදිහත් වීමක් කරන්න ලංකා කෝල් එකට අයිතියක් නැහැ. මොකද ඒ වෙනකොටම ඒක සප්ලයර්ට දීලා තියෙන එකක්. මේක තියෙන්නේ ෆන්ඩමන්ටල් එරර් එකක්ද ඔබතුමා කතාවෙන් ඇහුවා මේ අමාත්‍යාංශයේ සම්බන්ධයක් නැද්ද? ඒව සමහර ව්‍යුහාත්මක තියෙනවා ප්‍රශ්න. ඒවත් ඔක්කොම දැනගන්න මේ වෙනකොටම මම කමිටියක් පත් කරලා ඊට විශේෂඥයෙක්ගේ මාර්ගෙන් ඊයේත් අපි රැස් වුණා. මම දීලා තියෙන අවසාන දින 28 වෙනිදා ඉස්සෙල්ලා ඒ වාර්තාව දෙන්න ඕනේ. ඊළඟ වාරයට මම හිතන්නේ මෙතන මගේ පෞද්ගලිකව වංචා දූෂණ මොනවද මේ අතපසුවීම් වෙලා තියෙනවද දන්නේ නැහැ. ඒවත් වෙන්න බෑ. හරි සභාපතිතුමා ඔබතුමාගේ පැහැදිලි කිරීමට ස්තුතියි. අපේ බලාපොරොත්තුව දැන් මේ කමිටුව තමයි යටිතල පහසුකම් සහ උපාය මාර්ග සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව හැටියට මේ පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුවේ බලතල ප්‍රකාරව තමයි මේක වෙන්නේ. එතකොට ඔබතුමා දන්නවා රටේ නීතිමය බලයත් මූල්‍ය බලයක් තියෙන පාර්ලිමේන්තුවට. එතකොට අපේ මුඛ්‍ය පරමාර්ථය මේක හරි දේ වෙන්නත් ඕන. අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධව ගන්න අපි ඉවර වෙනම එකක්. මේ ඉදිරියට මේ අඩුපාඩු නොවෙන්න ඕන කියන එක. හරිද? ඒකට අවශ්‍ය ප්‍රතිපත්තු රාමුවෙන් හැදීමේ බලයත් අපිට තියෙන්නේ. ඒ වගේම මේ සියලු දේවල් මහජනතාවට විනිවිදභාවයකින් තියෙන්න ඕන මේක සාධාරණ වෙලා තියෙනවා. හරි
හරියට වෙලා තියෙනවා කියන එක. ඒතර ඔබතුමා කියන මේ ඔය procurement process එකේදී සහ අනෙකුත් කාර්යයන් වලදී ලංකා කෝල් කියන සේවකයෝ 4 දිනක් ඉන්න සමාගමේ කාර්යභාරය පිළිබඳව මට පැහැදිලි. ඒ කියන්නේ ඔබතුමාලට තියෙන යම්කිසි ආකාරයක වෙනත් වචනයකින් කියනවා නිකන් ඒජන්ට්ගේ ජොබ් එකක් වගේ තියෙන්නේ. හරිද? කෙනෙක් සල්ලි දෙනවා ඔයගොල්ලෝ ගෙන්නලා දෙනවා. හරිද? එතකොට දැන් මෙතන යම් අඩුපාඩු වෙලා තියෙනවා නම් ඒකේ ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා නම් මොකද දැන් අපි මෙතන මේ අර පාර්ලිමේන්තුවේ සභාවේ කතා කරන මොඩල් එක නෙමෙයි මෙතන කතා කරන්නේ. හරිද? එතන කතා වෙලා තියෙන්නේ බිලියන 10ක් පාඩුවේ කියලා. දැන් අපි එහෙම එකක් කියලා පටන් ගන්නෙ නැහැ. ඉන්දුනීසියාවෙන් මේක ගෙනාවද කියලා පටන් ගන්නෙ නැහැ. හරිද? ඔබතුමන්ලා කියන process එකේ ගිහිල්ලා process එක ක්‍රියාත්මක වෙච්ච ආකාරය සහ process එක හරිද කියන එක තමයි අපි මේකේ බලන්නේ. ඒ උදෙසා තමයි මේ අතුරු ප්‍රශ්න ටික අහන්නේ. ඒ නිසා අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි ඉදිරි රැස්වීමකදී කතා කරමු. දැන් අලුතෙන් අරන් කරලා තියෙන changes මොනවද කොහොමද කරන්නේ? දැන් මේක වෙලා තියෙන අඩුපාඩු හදාගෙන යන්නේ කොහොමද කියන එක.